ඊළඟට මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම 2025-26 සඳහා වන යෝජනාව ශ්‍රී ලංකාව මාර්ග අනතුරු හා ජීවිත හානි පිළිබඳ ගැඹුරු හා නිරන්තර ගැටලුවකට මුහුණ දෙමින් සිටින අතර මාර්ග අනතුරු හේතුවෙන් පසුගිය වසර 3ක කාලය තුල මෙරට සාමාන්‍ය වාර්ෂික මරණ අනුපාතය පුද්ගලයන් 10000කට 11.2ක් ලෙස වාර්තා වෙලා තියෙනවා. එය මාර්ග ආරක්ෂාව සඳහා වන දෙවන ගෝලීය ක්‍රියා දශකය එනම් 2021-2030 දශකය මගින් නිර්දේශිත සහ එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලත් ආරක්ෂිත සීමාව ඉක්මවා ගොස් තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ දත්ත හා වාර්තා අනුව 2020-24 කාල සීමාව තුළ මෙරට ක්‍රියානතුරු 1,18,697ක් වාර්තා වී ඇති අතර එම අනතුරු හේතුවෙන් පුද්ගලයන් 12,322ක් මරණයට පත් වෙලා තියෙනවා. එමෙන්ම දුම්රිය හරස් මාර්ගවල පවතින අනාරක්ෂිත තත්ත්වයේ හේතුවෙන් අනතුරු 400ක් පමණ වාර්ෂිකව සිදුවනවා කියලා වාර්තා වෙලා තියෙනවා. එම නිසා මාර්ග අනතුරු හේතුවෙන් අඛණ්ඩව ඉහළ යන මරණ හා හානි අවම කරමින් සියලු මාර්ග භාවිතා කරන සඳහා ආරක්ෂිත හා සැමටම සමාන මාර්ග පරිසරයක් ඇති කිරීම පිණිස මාර්ග යටිතල පහසුකම් වල ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීම, ආරක්ෂිත වාහන භාවිතා කරන බවට තහවුරු කිරීම සහ එම වාහන නියාමනය කිරීම අත්‍යවශ්‍යයි කියලා හඳුනාගෙන තියෙනවා. ඒ අනුව එකී අරමුණු සහිතව සකස් කරනු ලැබ ඇති මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම 2025-26 ක්‍රියාත්මක කිරීම පිණිස වැඩ බලන ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.